ඊළඟට අපේ මහානායක හාමුදුරන් වහන්සේ මතු කරපු ඇත්ත ප්‍රශ්නය අලවිය පිළිබඳ ප්‍රශ්නය. ඇත්ත. ගොවි ජනතාව තමන්ගේ අස්වැන්න අලෙවි කිරීම සඳහා විශාල ගැටලුවකට මුහුණ දී තිබෙනවා. අනිත් පැත්තෙන් පාරිභෝගික ජනතාව තමන්ට සාධාරණ මිලකට පරිභෝජනය කිරීම සඳහා වෙළඳ පොලේ විකෘතියක් තිබෙනවා. නිසා අපි උත්සාහ කරමින් තිබෙනවා මේ විකෘතිය නතර කරන්න ඕන. ඒ සඳහා විශේෂයෙන්ම අපි මේ වෙළඳ පොළ සඳහා රාජ්‍ය මැදිහත් වීමට අපි අපේක්ෂා කරනවා. රාජ්‍ය මැදිහත් වීම මේ වෙළඳ පොළට. සාමාන්‍යයෙන් තර්කණයක් තියෙනවා ඉල්ලුම සැපීම මත මේ ගුණාත්මක භාවයත් මේ මිලත් තීරණය වෙයි කියලා. නමුත් අපි වගේ කුඩා ආර්ථිකයකට ඉල්ලුම සැපීම මතම වෙළඳපොළ නියාමනයටපත් වෙන්නේ නැහැ. වෙළඳපොළ තුල ඒකාධිකාරී නිර්මාණ වෙනවා. ඉතා කුඩා කණ්ඩායමකට මුළු වෙළඳපොළම හසුරවන්න පුළුවන්. ඒ විශාල ආර්ථිකයක් නෙවෙයි අපිට තිබෙන්නේ. ඒ නිසා අද වීසා සහල් වෙළඳපොළේ ඇති වී තිබෙන තත්ත්වය තමයි ඉතා කුඩා කණ්ඩායමක් කාටලයක් විසින් අපේ රටේ මේ වෙළඳපොළේ විකෘතිභාවය නිර්මාණය කරලා තිබෙනවා. ඒ නිසා අපි ස්ථාවර තීන්දුවක් අරන් තිබෙන අපේ වෙළඳ ඇමතුමත් කුසකර්ම මාත්‍යතුමත් ඒකාබද්ධව දිගින් දිගටම සාකච්ඡා කරමින් මේ වෙළඳපොළට රජය අවතීර්ණ වී යුතුයි. ඒ සඳහා ආරම්භක ප්‍රවේශයක් හැටියට අපි අපේ තියෙන වී ගබඩා ටික ප්‍රසංස්කරණය කරා. මම හිතන මෙට්‍රික් ටන් ලක්ෂ 3කට වඩා ගබඩා කළ හැකි වී ගබඩා මේ වෙනකොටත් වී අලෙවි මණ්ඩලයේ සතුව තිබෙනවා. ඒ වගේම සතස ගබඩා ටිකත් ප්‍රසංස්කරණය කරන්න අපි තීරණය කරලා තිබෙනවා. ඒ නිසා හොඳ ගබඩා ධාරිතාවකින් සමහර විට ගබඩාවල තිබෙන්නේ අපි මිලදී ගන්නම වී නොවෙන්න පුළුවන්. පෞද්ගලික අංශයට මිලදී ගන්න පුළුවන්. අපේ ගබඩාවල ගබඩා කරන්න පුළුවන්. අපි දන්න වී තුගයක් අපි නඩත්තු කරන්න සැලසුම් කරනවා. ඒ සඳහා මේ අයවැය ලේඛනුත් අපි අයවැය ලේඛනට පෙරම අපි රුපියල් කෝටි 500ක් බිලියන 5ක් වෙන් කරා වී මිලදී ගැනීම සඳහා. අපි ඉදිරියටත් මේ වෙළඳ පොළ නියාමනය වෙන්නේ නැහැ. නිදහස් තරගයේ විසින්ම මේ වෙළඳ පොළ නියාමනය වීම සඳහා රාජ්‍ය මැදිහත් වීමක් අපි අපේක්ෂා කරනවා. ඒ නිසා මේ වෙළඳ පොළ ඇති වී තිබෙන විකෘතිභාවය අපි අවසන් කරනවා. මම මේ රටේ ජනතාව වෙනුත් අපි ගොවි ජනතාව වෙනුත් අපිට ඒකට පොඩි කාලයක් ලබා දෙන්න. කන්න දෙකක් තුනක් අපිට ලබා දෙන්න. අපි මේ වෙළඳ පොළේ විකෘතිභාවය අවසන් කරනවා. තවදුරටත් අපේ ගොවි ජනතාවත් පාරිභෝගික ජනතාවත් කුඩා කාටලයක පීඩාවකට පත්වීමට අපි ඉඩ ලබා දිය යුතු නැහැ. ඒ නිසා ඒ වෙනස් කිරීම අපි අධිෂ්ඨානයෙන් කටයුතු කරමු.